SDCC 2026 නැත්තම් සැන්ඩියේගෝ කොමික් කොන් එක මේ දවස්වල පැවැත්වෙනවා. මේ කොමික් කොන් එකේ Rings of Power එකට අදාළ පැනල් එක ඊයේ ඒ කියන්නේ ජූලි මාසේ 24 වෙනිදා පැවැත්වුණා. මෙහිදී ඔන්න තුන්වෙනි කතා සමයේ පළවෙනි ටීසර් එක නිකුත් වුණා. ඒ වගේම තුන්වෙනි කතා සමයේ දකින්න ලැබෙන නාස්නගෝල්වරු කිහිප දෙනෙකුත් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා තිබුණා. එහෙනම් වැඩි කතා නැතුව අපි ටීසර් එකේ බ්‍රේක් ඩවුන් එකට යමු. පළවෙනි දර්ශනයෙන් අපිට දකින්න ලැබෙන්නේ සෞරෝන්. සෞරෝන් එනවා එයාගේ ඔටුන්න දාගෙන ඕක්ස දෙපැත්තෙන් ඉන්නවා. ඕක්ස දෙපැත්තෙන් ඉන්න තැනකින් සෞරෝන් මැද්දෙන් ඇවිදගෙන යනවා. ලොකු ආලෝක ධාරාවක් විහිදෙන දොරක් ඇතුළට තමයි මෙයා ඇවිදගෙන යන්න හදන්නේ. සමහර විට මේ බලමුද්ද නිර්මාණය කරන්න අර මරණයේ ගිනිකන්ද ඇතුළට යන්න තියෙන යන්නේ එතනට දන්නෙත් නැහැ. ඒ වගේ ලොකු ආලෝක ධාරාවක් තියෙන තැනට තමයි මෙතනින් අපිට යනවා පේන්නේ. ඊළඟ දර්ශනයෙන් අපිට දකින්න ලැබෙන්නේ ඔන්න මෝඩෝර් වල දර්ශනයක්. මරණයේ ගිනිකන්ද පේන තියෙනවා. ඒ වගේම ඊට මෙහා පැත්තෙන් තම හදාගෙන යන බැරඩ්ඩූර් බලකොටුව. සෞරෝන්ගේ බැරඩ්ඩූර් බලකොටුව තමයි පේන්නේ. දෙවෙනි යුගයේ තමයි සෞරෝන් බැරඩ්ඩූර් බලකොටුව ඉදිකිරීම පටන් ගන්නෙ. ඒතකොට දෙවෙනි යුගයේ අවසාන වෙද්දී මේකේ වැඩ ඉවර වෙනවා. එතකොට මේ ඉදිකිරීමින් පවතින බැරඩ්ඩූර් බලකොටුවයි මරණයේ ගිනිකන්ද සම්පූර්ණ මෝඩෝර් වල දර්ශනයක් තමයි ඊට පස්සේ දකින්න ලැබෙන්නේ. ඊට පස්සේ ඔන්න අපිට දකින්න ලැබෙනවා ලාවා එකතු කරලා ලොකු යකඩ භාජනයකින් මම දැන් මේ ඕක්ස තමයි එකතු කරගෙන එන්නේ. එතකොට මේක ලොකු විශාල රවුම් අච්චුවකට වගේ තමයි මේ ලාවා භාජනයෙන් ගෙනල්ලා ලාවා දාන්නේ. ඒ ලාවා ටික මේ අච්චුව දිගේ යනවා. ඒ අච්චුව මැද්දේ තියෙනවා රින් වර්ස් එක කොටලා තියෙනවා. ඉතින් ඒ රින් වර්ස් එක හරහා තමයි මේ ලාවා ටික ගමන් කරන්නේ. අතරම හිතුවට වඩා ඉන්ට්‍රෙස්ටිං විදියට බලමුද්ද නිර්මාණය කිරීම ගොඩනගලා තියෙනවා. මේ සීසන් එකේදී සෞරෝන්ගේ බලමුද්ද නිර්මාණය කිරීම සහ සෞරෝන් අඳුරු අධිපතියා විදිහට බලයට පැමිණීම තමයි ගොඩක්ම දකින්න ලැබෙන. අපිට කලින් සීසන් වලදී අපි පළවෙනි සීසන් එකේ සෞරෝන් අඳුරන දුන්න එක විතරයි කරේ. දෙවෙනි සීසන් එකේ සම්පූර්ණයෙන්ම ඇනටාර් විදිහට තමයි හිටියේ. එතකොට මේ සීසන් එකේ සෞරෝන් අඳුරු අධිපතියා විදිහට බලයට පැමිණීම තමයි තියෙන්නේ. දෙවෙනි සීසන් එකේ ඉඳලා තුන්වෙනි සීසන් එකට අවුරුදු 5ක ටයිම් ජම්ප් එකකුත් එක තමයි තියෙන්නේ. එතකොට මේ දෙවෙනි සීසන් එක ඉවර වෙච්ච තැනින් මේ පටන් ගන්න අවුරුදු 5ක් ගිහිල්ලා තමයි කතාව පටන් ගන්න. ඊට පස්සේ ඔන්න අපිට දකින්න ලැබෙනවා අපි සීසන් 2ක් තිස්සේ බලාගෙන හිටපු චරිතයක්. ඒ තමයි කෙලෙබෝන්ම. එතකොට ඔන්න කෙලෙබෝන් අපිට දකින්න ලැබෙනවා ජේමි කැම්පබල් කියන රංගන ශිල්පියා විසින් තමයි කෙලෙබෝන්ගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ. ඉතින් කෙලෙබෝන් සහ ගලාඩ්‍රියල් නර්තනයේ දෙන අවස්ථාවක් තමයි දකින්න ලැබෙන්නේ එල්වයන්ගේ එල්ෆ්ලාගේ උද්‍යානයක තව එල්ෆ්ලා පිරිසක් එක රංගනයේ දෙනවා. ඒතර මේක දැක්කම මතක් වෙනවා පළවෙනි සීසන් එකේ 7 වෙනි එපිසෝඩ් එකේදී ගලාඩ්‍රියල් කියනවා කෙලෙබෝන් මුලින්ම හම්බ වුණේ එල්වයන්ගේ එල්ෆ්ලාගේ උද්‍යානයක නටමින් ඉන්නකොට කියලා. ඒතර ගොඩක් දුරට මේ ෆ්ලෑෂ්බැක් ස්කින් එකක් පළවෙනි යුගයේ එල්ෆ්ලාගේ උද්‍යානයේ නටමින් ඉන්නකොට කෙලෙබෝන් හම්බෙච්ච අවස්ථාව තමයි අපිට මේ දකින්න ලැබෙන්නේ. අනිවාර්යෙන් මේ තියෙන්නේ ඩොරියත් වල. ඩොරියත් වල තමයි කෙලෙබෝන් සහ ගලාඩ්‍රියල් හම්බ වෙන්නේ. හැබැයි මේකේ ඩොරියත් කියලා කියයිද කියලා නම් හිතන්න අමාරුයි. මොකද රයිට්ස් ප්‍රශ්නේ එන නිසා. එතකොට කතාව අනුව නම් ඩොරියත් පළවෙනි යුගයේදී ඩොරියත් වලදී තමයි කෙලෙබෝන් සහ ගලාඩ්‍රියල් හම්බෙන්නේ. ඊට පස්සේ ඔන්න ආපහු අපි යනවා සෞරෝන්ගේ බලමුදු නිර්මාණය කිරීම පැත්තට. යකඩ අච්චුව දිගේ අර ලාවා ටික ගලාගෙන යනවා රින් වර්ස් එක හරහා. ඊට පස්සේ අපි ආපහු මෝඩෝර් වල දර්ශනයකට තමයි යන්නේ. විශාල කපුටෝ රංචුවක් මෝඩෝර් හරහා පියාඹගෙන යනවා. ඊට පස්සේ ඔන්න අපිට සෞරෝන් දකින්න ලැබෙනවා. පිටිපස්සේ දැන් තමයි මේ දර්ශනය දකින්න ලැබෙන්නේ. ඉතින් අර කපුටු ටික සෞරෝන් ළඟ කැරක් තියෙනවා. ඒතර අපිට ඇත්තටම මෙතන දැක්කම මතක් වෙන්නේ කෙලින්ම ලෝඩ් ඔෆ් රින්ග්ස් එකේ පළවෙනි චිත්‍රපටයේ සරුමාන් කපුටන්ගෙන් තොරතුරු ලබා ගත්ත තැන. ඒ වගේ තමයි මේකත් දකින්න ලැබෙන්නේ. ගොඩක් දුරට මේ කපුටන්ගෙන් තොරතුරු ලබා ගන්නවා සෞරෝන් මධ්‍යම පෘථිවිය වෙන විස්තර. ඊට පස්සේ අපි එනවා දර්ශනයකට ඕක් කෙනෙක් සහ අරොන්ඩිය. එතකොට ඒ කියනවා සෞරෝන්ගේ ප්ලෑන් එක. සෞරෝන්ගේ සැලැස්ම මේ සියල්ල දෙනම් පාලනය කරන බලගතු මුද්දක් හදන්න තමයි යන්නේ කියලා. ඊළඟ දර්ශනයේදී ගලාඩ්‍රියල් ඉන්නවා පහර දීමකට ලක් වෙලා හරි මොකක්කෝ අවස්ථාවක් තියෙන්නේ මූණේ මඩ ගාගෙන. තමයි හරියට පැහැදිලි නෑ කවුද මෙයා ළඟ ඉන්නේ මොන අවස්ථාවේදී කියලා. සමහර විට මේ අර කෙලෙබෝන් එක නර්තනයෙන් පස්සේ අවස්ථාවක් වෙන්න පුළුවන්. අන්න ඊට පස්සේ දර්ශනයෙන් අපිට දකින්න ලැබෙනවා නාස්ගුල් කෙනෙක්. අතන මේ නාස්ගුල් නෙවෙයි මේගොල්ලෝ මේ ටීවී සීරීස් එකට අලුත් නමක් අලුත් වචනයක් හඳුන්වලා දෙනවා. ඒ තමයි නස්නගෝල් කියලා. නාස්ගුල් කියලා කියන්නේ රින් රේට්ස්ලා. රින් රේට්ස් කියන වචනේ. එතකොට රින් රේට්ස් කියලා කියන්නේ බලමුද්දේ භූතයෝ. එතකොට මේ ඉන්නේ නස්නගෝල්. ඒ කියන්නේ රින් සර්වන්ට්. බලමුද්දේ සේවකයෝ කියන අර්ථය තමයි දෙන්නේ. එතකොට මේගොල්ලෝ තාම රේට්ස්ලා වෙලා නැහැ. සෞරෝන් මිනිස්සුන්ට දෙන මුදු නාමයක්. ඒ මුදු නාමය ගත්ත මිනිස්සු තමයි සෞරෝන්ගේ
සේවකයෝ බවට පත් වෙන්නේ නම දෙනා. ඒගොල්ලෝ තමයි නාස්ගුල්ල බවට පත් වෙන්නේ. ඒතකොට නාස්ගුල්ල කියලා කියන්නේ ඒගොල්ලෝ භූතයෝ වගේ ආත්ම. ඒතකොට මේ ඉන්නේ තාම මං හිතන්නේ ආත්ම භූතයෝ වෙච්ච නැති මිනිස්සු තමයි සෞරෝන්ට සේවය කරන. ඒතකොට රජවරු හිටපු ප්‍රධානීන් වනශූරයෝ තමයි ওই මුදුනමේ දුන්නේ. ඒතකොට මේ මුදුනමේ ගත්ත කට්ටිය තමයි ඔය ඉන්නේ. තාම රේස්ලා වෙලා නැහැ. ඒගොල්ලෝ මනුෂ්‍ය ස්වරූපයෙන් තමයි සමහරට අපිට දකින්න ලැබෙන්නේ. මේගොල්ලෝ මේ දාගෙන ඉන්න හිස්වැස්ම ගලවලා මූණ පෙන්නන. එතකොට මේ ඉන්නේ නාස්ගුල්ල නෙවෙයි නස්නගෝල් කියලා මේගොල්ලෝ අලුතෙන් හඳුන්වලා දීලා දින වචනයක් මුදුවේ සේවකයෝ කියලා. ඊට පස්සේ ගලාඩ්‍රියල් අරොන්ඩිය සහ තව ඕක් කෙනෙක් ඉනවා. මේගොල්ලෝ හැංගිලා ඉන්නේ. මං හිතන්නේ මේගොල්ලන්ගේ පිටිපස්සෙන් අර නස්නගෝල් කෙනෙක් එනවා. එතකොට මේගොල්ලන්ට පේන්නේ නැති වෙන තමයි හැංගිලා ඉන්නේ. ඊට පස්සේ තව ඕක්ස්ලා කට්ටියක් ගින්දරත් අරගෙන කැලේ යන දර්ශනයක් එක්ක ඔන්න අපිට ෆෙල්බිස් කෙනෙක් දකින්න ලැබෙනවා. ඒත් එක්කම නාස්ගුල්ල පිට කරන ශබ්දයක්කුත් මෙතන අහන්න ලැබෙනවා. ඊට පස්සේ අපි ඉන්නේ ගැන්ඩල්ෆ්ගේ දර්ශනයකට. අපිට කන්ෆර්ම් වුණා දෙවෙනි සීසන් එකේදී ස්ට්‍රේන්ජර් කියන්නේ කවුරුත් වෙන කවුරුත් නෙවෙයි ගැන්ඩල්ෆ් කියලා. ඒතර මං හිතන්නේ ගැන්ඩල්ෆ් මේ යාගේ බලයන් පාවිච්චි කරන විදිය ගැන ඉගෙන ගන්නවා. බලයන් ගැන ඉගෙන ගන්නවා. ඒත් එක්කම අපිට දකින්න ලැබෙනවා අර දෙවනි සීසන් එකේ හිටපු අඳුරු මායාකාරයා. මෙයා වෙන කවුරුත් නෙවෙයි පැලැන්ඩෝ කියන නිල මායාකාරයා. ඉතින් එයා රූන් වලට තමයි අපි දන්නවා නිල මායාකාරයෝ දෙන්න නැගෙනහිරට තමයි ගියේ. ඉතින් මේ නැගෙනහිරට ගියපු නිල මායාකාරයන්ගෙන් කෙනෙක් අඳුරට සේවය කරන්න පටන් අරගෙන ඊට පස්සේ අපි එනවා ලොකු නගරයක් හරි බලකොටුවක් වගේ එකකට ඈත ඉඳලා පහර දෙනවා. ඒතොර අරොන්ඩිය ඈත ඉඳලා බලාගෙන ඉන්නවා ඒ නගරයට පහර දෙනවා. මං හිතන්නේ සෞරෝන් එරියදෝරේ පුරාවට එයාගේ බලය පතුරවන්න පටන් අරගෙන එයාගේ හමුදාවන් අපි දන්නවා දැන් දෙවනි සීසන් එකේදී එරගියන් සම්පූර්ණයෙන්ම යටත් කරගත්තා. ඊට පස්සේ තව ඔය එරියදෝරේ වටේ තියෙන අනිකුත් රාජධානි වලට මෙයා පහර දෙන්න පටන් අරගෙන වගේ සෞරෝන්ගේ හමුදාවන්. ඒතර ඒ වගේ නගරයකට හෝ බලකොටුවකට එහෙම නැත්නම් මුර කුළුණකට පහර දෙන්න දර්ශනයක් අරොන්ඩිය ඈත ඉඳන් බලන් ඉන්නවා තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඊට පස්සේ අපි එනවා යුද්ධ දර්ශනයකට වගේ. ඔන්න මෙතනට අර බලමුදුවේ සේවකෙක් අශ්වයාගේ පිටින් යන ගමන් එයා එල්ෆ් සෝල්ජර් කෙනෙක්ව මෙයාගේ අතින් අරගෙන මම දැන් අතින් උස්සලා එයා පොලේ ගහනවා. සටන් දර්ශනයකට තමයි යන්නේ. ඊට පස්සේ ගලාඩ්‍රියල් උඩ බලාගෙන ඉන්නවා. ඒ ගාඩට පැහැදිලි නෑ මොකක් දිහාද එයා බලාගෙන ඉන්නේ කියලා. ඔන්න ඊට පස්සේ අපි ආපහු මෝඩෝර් වලට එනවා. මෝඩෝර් වල ඔන්න අර ෆෙල් බීස්ට් පක්ෂියෙක් අපිට දකින්න ලැබෙනවා. මම හිතන්නේ මේ පළවෙනි වතාවට මේ රින් සර්වන්ට්ස්ලට ෆෙල් බීස්ට් පක්ෂීන්ව අඳුන්වලා දෙන අවස්ථාව වෙන්න ඕනේ. සෞරෝන් කැඳවනවා. මොකද ෆෙල් බීස්ට්ලා අපි දන්නවා දැන් අපිට පොත්වලදී ෆෙල් බීස්ට්ලා මුලින්ම හම්බෙන්නේ තුන්වෙනි යුගයේදී නාස්ගුල්ලගේ අශ්වය ටික වතුර ගහගෙන ගිහිල්ලා ග්ලෝෆින්ඩල් එකතු වෙලා වතුර ගහගෙන ගිහිල්ලා අශ්වය ටික නැති වුණාට පස්සේ තමයි සෞරෝන් මේ ෆෙල් බීස්ට්ලාව දෙන්නේ නාස්ගුල්ලට ගමනාගමනයේ කටයුතු වලට යුද්ධ වලට සම්බන්ධ වෙන්නේ. නැත්නම් මේගොල්ලෝ අශ්වයන්ගේ පිටින් තමයි ගමන් කරේ. ඒතර එතකන් ෆෙල් බීස්ලා මධ්‍යම පෘථිවියේ ඉන්නේ නැති. මොකද ෆෙල් බීස්ලා කවුද හැදුවේ කොහොමද හැදුවේ කොයි කාලෙද කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. ගොඩක් දුරට මේ පළවෙනි යුගයේ ඉඳලා මකරුන්ගෙන් ඇති වෙච්ච උප ප්‍රභේදයක් වෙන්න පුළුවන්. ඒතර කැලෑවල් වල හැංගිලා ජීවත් වෙච්ච පිරිසක් වෙන්න පුළුවන්. හරියටම පැහැදිලි නෑ මේ ෆෙල් බීස්ලාව ගේන්නේ සෞරෝන්ද විච් කිංද කිසිම දෙයක් සඳහන් වෙන්නේ නැහැ. ඉතින් මේ TV series එකේදී ඔන්න ෆෙල් බීස්ලාව සෞරෝන් විසින් මං හිතන්නේ අඳුන්වලා දෙනවා මේ රින් සර්වන්ට්ස්ලට. ඊට පස්සේ ගැන්ඩල්ෆ්ගේ දර්ශනයකට තමයි එන්නේ. ඊළඟ දර්ශනයෙන් අපිට දකින්න ලැබෙන්නේ නියුමිනෝර් වල වරායක් ඇතුළට තමයි අපි යන්න හදන්නේ. ඊට පස්සේ අපිට ඔන්න අර්ෆරසෝන් රජුරුවම තමයි. ඒතකොට නියුමිනෝර් වල මේ වෙනකොට පාලකයා බවට අර්ෆරසෝන් පත් වෙලා තියෙනවා. අර්ෆරසෝන් රජුරුව තමයි ඉන්නේ. ඒත් එක තව දෙන්නෙක් ඉන්නවා දකුණු පැත්තේ ඉන්නේ ගොඩක් දුරට ඇඳුම් වලින් සහ පෙනුමෙන් ගිල්ගලාඩ් කියලාත් හිතනවා. ඒත් හරියටම පැහැදිලි නැහැ කවුද මේ ඉන්නේ කියලා. අර්ෆරසෝන් නියුමිනෝර් වල මාලිගාවේ ඇතුලේ ඇවිදගෙන තව දෙන්නෙක් එක්ක එන දර්ශනයක්. වම් පසින් නම් ඉන්නේ අපි කලින් අර්ෆරසෝන් එක්කම හිටියේ. යාගේ පුරෝහිත වගේ හිටපු කෙනා. ඊට පස්සේ අපි එනවා ඔන්න අශ්වයෝගේ පිටේ දෙන්නෙක් නැගලා යනවා. හරියටම පැහැදිලි නැහැ මේ කවුද කියලා නම් ගොඩක් දුරට මේ ගලාඩ්‍රියල් සහ කෙලෙබෝන් වෙන්න පුළුවන්. අශ්වයන්ගේ පිටින් එන දර්ශනයක් තමයි හරියටම පැහැදිලි නැහැ කවුද මේ යන්නේ කියලා. ඔන්න ඊළඟට අපි එනවා අවස්ථාවකට ඔන්න ගලාඩ්‍රියල්ට කෙලෙබෝන්ව හම්බ වෙන අවස්ථාව. එතන ගලාඩ්‍රියල් යනවා මේ සෞරෝන්ගේ බලකොටුවකට තමයි යන්නේ. එතන ගිහිල්ලා එතන ඉන්න ඕක්ස්ලාව මරලා පාර දෙනකොට ඇතුලේ හිර කරලා ඇතුලේ ඉන්න කෙලෙබෝන්ව දකින්න. ඒතකොට අවුරුදු ගානකට පළවෙනි යුගයේ දැකලා යුද්ධයට ගියාට පස්සේ ඔන්න සෞරෝන් හිර කරගෙන ඉන්නවා කෙලෙබෝන්ව
ඒ හිරගෙදරට තමයි ගලාඩ්‍රියල් ගිහිල්ලා තියෙන්නේ. එතනින් ඔක්ස්ලාව මරලා කෙලෙබෝනුවෙන් ගලාඩ්‍රියල් මුලින්ම හම්බෙන අවස්ථාව තමයි මේ. එතකොට කෙලෙබෝන්ගේ ගලාඩ්‍රියල් යනවා කොහෙද හිටියේ කියලා. එතකොට කෙලෙබෝන් කියනවා මම ඔයා ළඟට ආපහු එන්න උත්සාහ කරමින් තමයි හිටියේ කියලා. ඒ දෙන්න කතා කරන දර්ශනයකට තමයි ඊට පස්සේ අපි යන්නේ. ඊළඟ දර්ශනයෙන් අපි යනවා ලොකු යුද්ධයකට වගේ ලෑස්ති වෙලා. මෙතන නියුමිනෝර් වල හමුදාව තමයි ඉන්නේ. එතකොට නියුමිනෝර් වල හමුදාවත් එක්ක මෙතන ඉස්සරහා හමුදාව මෙහෙවන්නේ එලෙන්ඩිල්. එතකොට එලෙන්ඩිල් එක්ක ඉන්නවා තව කෙනෙක්. මේ ගොඩක් දුරට ආනේරියන් වෙන්න පුළුවන්. අපි දන්නවා එලෙන්ඩිල්ට දරුවෝ දෙන්නයි ඉසිල්ඩුර් සහ ආනේරියන්. එතකොට ආනේරියන් වෙන්න පුළුවන් මේ ඉන්නේ. සීසන් 3 එකේ ආනේරියන් විදියට රංගනයෙන් දායක වෙන්නේ ඇන්ඩ්‍රු රිචඩ්සන් කියන රංගන ශිල්පියා. ඒක කන්ෆර්ම් කරලා තියෙනවා STCC එකේදී. එතකොට මේ ආනේරියන් වෙන්න පුළුවන් ඉන්නේ. ගොඩක් දුරට සීසන් 2 එකේදී එලෙන්ඩිල් යනවනේ නාසි ලසිපත අරගෙන ආනේරියන් හොයාගෙන. එතකොට මේ ෆේත්ෆුල් කට්ටිය එල්ෆ්ලට පක්ෂපාතී අය ඔක්කොම සේනාව එකතු වෙලා ඇවිල්ලා තින ගොඩක් දුරට මේ නියුමිනෝර් වල ඇතුලේ යුද්ධයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මධ්‍යම පෘථිවියේ එල්ෆ්ලගේ යුද්ධවලට සහාය දෙන්න මේ ෆේත්ෆුල්ලා ඒගොල්ලන්ගේ හමුදාව අරගෙන එන අවස්ථාවක් වෙන්නත් පුළුවන්. ඔන්න ඊළඟට අපිට දකින්න ලැබෙනවා දිස්සා සහ ඩූරින්. සහ මං හිතන්නේ මේ ඊළඟට එන්නේ නැහැ යාගේ ඒගොල්ලන්ගේ දරුවෝ දෙන්න වෙන්න ඕනේ. තනිතලා භූමියක් කරා ඇවිදගෙන යන දර්ශනය. ඊළඟට එල්රොන්ව දකින්න ලැබෙනවා. ඒත් එක්කම අපි එනවා රින් සර්වන් කෙනෙක් ඇවිල්ලා තියෙනවා සහ ඕක්ස්ලා කසාදූම් වලට. රින් සර්වර්ලා දෙන්නෙක් මෙතන ඉන්නවා. එතකොට ඒ දෙන්න අසිපත් අරගෙන එනවා කසාදූම් වලට. එමෙද්දින් ඔන්න ඩූරින් ඉන්නවා. ඩූරින් ඉන්නේ මේ වෙලාවේ ඔටුන්න දාගෙන ඔටුන පැලදගෙන. ඒ කියන්නේ ඩූරින් මේ වෙනකොට ඩූරින් තමයි කසාදූම් වල රජ වෙලා තියෙන්නේ. සහ රින් සර්වන්ස්ලා දෙන්නෙක් ඉන්නවා. මේ රින් සර්වන්ස්ලත් ඔටුනු දාගෙන තමයි ඉන්නේ. ලොකු කටු ඔටුනු වගේ ඒවා දාගෙන තමයි ඉන්නේ. ඊළඟ දර්ශනයෙන් අපි එනවා දිස්සගේ දර්ශනයකට. දිස්සා ගොඩක් ඉඳගෙන ඉන්න බිම ඉඳගෙන අනිත් අය ඔක්කොම වටේ හිටගෙන බලාගෙන ඉන්නවා. දිස්සා විතරක් බිම ඉන්න දර්ශනයක් තමයි දකින්න ලැබෙන්නේ. හරියට පැහැදිලි මදි මොකද්ද කියලා. ඊළඟ දර්ශනයෙන් නැවතත් අපිට දකින්න ලැබෙනවා අශ්වයන්ගේ පිටේ යන දෙන්නේ. මේ ගොඩක් වෙලාවට හරියට පැහැදිලි මදි කවුද කියලා. ඉසිල්ඩූර් වෙන්නත් පුළුවන්. ඉසිල්ඩූර් සහ යාගේ නංගි අශ්වයන්ගේ පිටේ යන අවස්ථාව වෙනවා. මොකද අපි සීසන් 2 දැන් එලෙන්ඩිල් තාම හිතාගෙන ඉන්නේ ඉසිල්ඩූර් මැරුණා කියලා මධ්‍යම පෘථිවියට ගියපු වෙලාවේ. හැබැයි අපි දෙවෙනි සීසන් එකේ දැක්ක ඉසිල්ඩූර් ආපහු නැවවල නැගලා නියුමිනෝර් වලට ආවා. එතකොට නියුමිනෝර් වලට ආවට පස්සේ සමහරට ආපහු එයාගේ නංගිත් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන්. එතකොට මේ ඉසිල්ඩූර් සහ එයාගේ නංගි අශ්වයන්ගේ පිටේ නැගලා එලෙන්ඩිල් හොයාගෙන යන අවස්ථාවක් වෙන්නත් පුළුවන්. ඔන්න ඊට පස්සේ අපිට දකින්න ලැබෙනවා මුමාකිල් හස්තියෙක්. එම්පයර් මැගසින් එකෙන් ඉමේජ් එකක් රිලීස් කරලා තිබ්බා. ගැන්ඩල්ෆ් සහ මුමාකිල් හස්තියෙක් හම්බ වෙන අවස්ථාවක්. එතකොට ඒකෙදි ගැන්ඩල්ෆ් මේ මුමාකිල් හස්තියව මෙල්ල කරලා එයාගේ පිටේ යනවා. ඔන්න ඊට පස්සේ අපිට දකින්න ලැබෙනවා come with me කියලා ඕක් කෙනෙක් කියනවා ගලාඩ්‍රියල් සහ අරොන්ඩියට. මේක ඇත්තටම කලින් එලියට ආපු නිවුස් වල දකින්න ලැබුණා අරොන්ඩිය ගලාඩ්‍රියල් සහ ඕක් කෙනෙක් එකතු වෙලා යන අවස්ථාවක් අපිට දකින්න ලැබෙනවා කියලා. එතකොට මේ අවස්ථාව වෙන්න පුළුවන් සමහරට මේ ඕක්කින් මේ උදව් ඉල්ලනව වෙන්න පුළුවන්. සමහරට කෙලෙබෝන්ව හංගලා තියෙන තැන මේ ඕක් වෙන්න පුළුවන් පෙන්වන්නේ. පිටිපස්සෙන් දකින්න ලැබෙන විදිය නම් මේ හිම තියෙන ප්‍රදේශයකට සමහරට මේ කෙලෙබෝන් ඉන්නේ මෝඩෝර් වල නෙවෙයි උතුරට වෙන්න. මේගොල්ලෝ මුලින්ම යන්නේ හිමේ තියෙන බලකොටු හොයාගෙන අනේ වගේ උතුරු පැත්තට වෙන්න තියෙන බලකොටුවක වෙන්නත් පුළුවන් හංගලා තියෙන කෙලෙබෝන්ව. දන්නේ නැහැ. එතකොට මේ ඕක් තමයි මං හිතන විදියට මේ කෙලෙබෝන්ව හංගලා තියෙන තැනට මේගොල්ලන්ව එකගෙන යන්නේ. සමහරට මේ උගුලකට වෙන්නත් පුළුවන් එකගෙන යන්නේ. එකගෙන ගිහිල්ලා එතනදී මරවන්නද දන්නෙත් නැහැ හිතාගෙන. එහෙම නැත්නම් මේ ඕක් සත්භාවයෙන් එකගෙන යනවා වෙන්නත් පුළුවන්. ඊට පස්සේ වෙන ලොකු බලකොටුවක් පෙන්නුම් කරනවා අකුණු ගහමුකුත් එක්ක. මෝඩෝර් කිට්ටුව සමහරට වෙන බලකොටුවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර උතුරට වෙන්න මේගොල්ලෝ අර මුලින්ම ගියේ හොයාගෙන ඒ උතුරට වෙන්න බලකොටුවක් වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මේ බලකොටුව වෙන්න ඕනේ කෙලෙබෝන්ව හංගලා තියෙන. පැහැදිලි මදි මොකද්ද මේ බලකොටුව කියලා. ඒතර මේ බලකොටුවට වෙන්න පුළුවන් ගලාඩ්‍රියල් අරොන්ඩිය සහ රෝ එකගෙන ආවේ. කෙලෙබෝන්ගේ සහ ගලාඩ්‍රියල්ගේ අවස්ථාවල තමයි ඊට පස්සේ අපි එන්නේ. එතනදී කෙලෙබෝන් කියනවා අපි සෞරෝන්ව නවත්තන්න ඕනේ කියලා. ඊළඟට නියුමිනෝර් සහ එල්ෆ්ලගේ හමුදාවන් ඉස්සරහට යන අවස්ථාවක් තමයි එන්නේ. ඊළඟ දර්ශනයෙන් අපිට දකින්න ලැබෙනවා ගිල්ගලාඩ් ඉන්නවා. ඒකම අරෆරසෝන් ඉන්නවා. අර මේ අරෆරසෝන් මිඩල් එර්ත් වලට ඇවිල්ලා සෞරෝන්ට පහර දෙන්න තම සේනාවන් රැගෙන යන අවස්ථාව වෙන්න පුළුවන්. අරෆරසෝන්ගේ හෙල්මට් එක දැක්කම මට මතක් වෙන්නේ Crown of Gondor. මහාචාර්ය ජේ.ආර්. ටෝල්කින් විසින් අඳපු ගොන්ඩෝර් වල crown එක. ඒක රිෆරන්ස් කරගෙන තමයි මේ හෙල්මට් එක හදන්නේ නැත්තේ කියලා. මොකද ගොන්ඩෝර් වල පිහිටවන්නේ නේ නියුමිනෝර් වලින් ආපු කට්ටියම තමයි. ඊළඟ දර්ශනයෙන් අපිට දකින්න ලැබෙන්නේ ඔන්න ගලාඩ්‍රියල්
අර මං හිතනවා ඒ තියෙන්නේ තර කෙලෙබෝන්න බේරගන්න කිපු අවස්ථාවේ පහර දෙන අවස්ථාව. ඊට පස්සේ ඔන්න රින් සර්වන්ස්ලා 3 දෙනෙක් එක්ක සෞරෝන් එනවා. දොරක් විවෘත කරගෙන දෙපැත්තෙන් ඕක්ස්ලා හිසනවාගෙන ඉන්නවා. එතකොට සෞරෝන් මේ වෙනකොට අඳුරු අධිපතිය විදියට පිළි අරගෙන ඉවරයි. ඕක්ස්ලා සියලුම දෙනා දොරක් විවෘත කරගෙන රින් සර්වන්ස්ලා 3 දෙනෙක් එක්ක සෞරෝන් පැමිණෙනවා. ඊට පස්සේ කෙලෙබෝන් සහ ගලාඩ්‍රියල් සිප ගන්න අවස්ථාව තමයි යන්නේ. ඊළඟ දර්ශනයෙන් අපිට දකින්න ලැබෙනවා කිරඩාන්ව ආමයකත් ඇඳගෙන. මොකද කිරඩානුත් යුද්ධ වලට සම්බන්ධ වෙනවා. හමුදාවේ අය පිටිපස්සේ අපිට දකින්න ලැබෙනවා. ඊට පස්සේ උකුස්සෙක් කඳු වලල්ලක් කරා පියාඹගෙන යනවා. ඒත් එක්කම අපි එනවා මෝඩෝර් වල දර්ශනයකට. ඈතින් මරණයේ ගිනි කන්ද තියෙනවා. ඒත් එක්කම අශ්වයක පිටේ දෙන්නෙක් ගමන් කරන අවස්ථාවක් තමයි දකින්න ලැබෙන්නේ. ඊළඟ දර්ශනයනොත් අපිට දකින්න ලැබෙන්නේ රින් සර්වන් කෙනෙක් අශ්වයගේ පිටේ යන අවස්ථාවක්. මේක ලොකු බැටල් ෆීල්ඩ් එකක් වගේ වටේම සෝල්ජර්ස්ලා එල්ෆ් හමුදාවන් මැරිලා ඉන්නව පේනවා. ඒත් එක්කම මේ රින් සර්වන් කෙනෙක් එතනින් අශ්වයක පිටේ යන අවස්ථාවක් තමයි දකින්න ලැබෙන්නේ. ඊට පස්සේ ගලාඩ්‍රියල් දුවගෙන යන අවස්ථාවක්. ඔන්න ඊළඟ දර්ශනයෙන් අපිට දකින්න ලැබෙනවා ආයුධ පෙට්ටියක්. මේ ආයුධ පෙට්ටිය ඇතුලේ ෆේනෝර්ගේ මිටිය තියෙනවා. දෙවනි සීසන් එකේදී ෆේනෝර්ගේ මිටිය අරගන්නවා සෞරෝන් කෙලබිම්බෝගේ වැඩබිමෙන්. ඒතකොට මේ ෆේනෝර්ගේ මිටිය ඔන්න දකින්න ලැබෙනවා. ඒ කියන්නේ බලමුදු නිර්මාණය කරන්න ෆේනෝර්ගේ මිටිය පාවිච්චි කරනවා කියන එක තමයි අපිට දකින්න ලැබෙන්නේ සෞරෝන් විසින්. ඊට පස්සේ මම හිතනවා මේ TV සීරීස් එකේ මේ සීසන් එකේ තියෙන ක්ලයිමැක්ස් එක මේ සීසන් එකේ අපිට බලන්න ආසාවෙන් ඉන්න එක ඒ තමයි සෞරෝන් එයාගේ බලමුදුව නිර්මාණය කිරීමේ අවස්ථාව. මේ TV සීරීස් එකේ දැක්ක මේ බලමුදු නිර්මාණය කිරීම ලොකු ප්‍රොසෙස් එකක් යනවා. එල්ෆ්ලගේ බලමුදු නිර්මාණය කිරීම, ඊට පස්සේ මිනිස්සුන්ගේ ඩෝෆ්ලගේ බලමුදු නිර්මාණය කිරීම සීසන් 2 එකේදී දැක්කා. ලොකු ප්‍රොසෙස් එකක් පෙන්වනවා මුදු නිර්මාණය කිරීම. නිකම්ම කිනිහෙලයකට දැලුවට පස්සේ මුද්දක් අතර ගන්නව නෙමෙයි ප්‍රොසෙස් එක පෙන්වනවා. ඉතින් ඒ වගේ දැන් බලමුද්ද මේ වෙනකොට අර ලොකු අච්චුවල දාලා හදලා මුද්දක් එතනදී හදනවා. සමහර විට ඒක හරි ගියේ නැද දන්නෙත් නැහැ. එතනදී හදන්න ගත්තට ඊට පස්සේ මං හිතන්නේ ෆේනෝර්ගේ මිටියත් එක්ක අරගෙන ඇවිල්ලා මෙතන මරණීය ගිනිකන්ද ඇතුළේදී මේ බලමුදුව නිර්මාණය කරනවා. මං දන්නේ මෙතනදී හදන බලමුද්ද තමයි හරියන්. සමහර විට අර මුලින්ම හදපු බලමුද්ද හරිය නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බලමුද්ද එතනදී හදලා ඒකට බලයන් එකතු කරන සෞරෝන්ගේ බලයන් සහ අනිකුත් බලයන් එකතු කිරීම මරණීය ගිනිකන්ද ඇතුළතදී වෙන්න පුළුවන්. ෆේනෝර්ගේ මිටියත් පාවිච්චි කරලා සිද්ධ වෙන්නේ. අපි බලමු TV සීරීස් එකේදී කොහොමද මේක දිගහැරෙන්නේ කියලා. මේ බලමුද්ද නිර්මාණය කිරීමේ සිද්ධිය ෂූට් කරලා තියෙනවා සති දෙකක්. සති දෙක කාලයක් මේගොල්ලෝ මේක ෂූට් කරලා තියෙනවා. මේක මොකද ලොකු අවධානයක් ලොකු බරක් මේගොල්ලෝ මේ දීලා තිනවා බලමුදු නිර්මාණය කිරීම මේ සීසන් එකේදී පෙන්වන්න. ඉතින් මම හිතනවා මේ ටීසර් එකේ විදියට නම් ඒක තාම හොඳ මට්ටමේ තියෙනවා බලමුද්ද නිර්මාණය කිරීම. ඔන්න අවසානයේදී නිර්මාණය කරපු බලමුද්ද සෞරෝන් බලන අවස්ථාවක් තමයි ඊට පස්සේ දකින්න ලැබෙන්නේ. ඒත් එක්කම අපේ නම ටයිටල් එකට The Lord of the Rings The Rings of Power කතාමාලාව 2026 නොවැම්බර් මාසේ 11 වෙනිදා නිකුත් වෙන නියමිතයි. එතකොට නොවැම්බර් මාසේ 11 වෙනිදා පළවෙනි දෙවෙනි තුන්වෙනි සහ හතරවෙනි එපිසෝඩ් නිකුත් වෙනවා. නොවැම්බර් 18 වෙනිදා පස්වෙනි සහ හයවෙනි එපිසෝඩ් නිකුත් වෙනවා. නොවැම්බර් 25 වෙනිදා හත්වෙනි සහ අවසාන එපිසෝඩ් එක වෙච්ච 8 වෙනි එපිසෝඩ් එක නිකුත් වෙන්න නියමිතයි. ওই විදිහට තමයි තුන්වෙනි කතා සමය දිගහැරෙන්නේ. මේ සීසන් එකේ තමයි The Rings of Power කියන එකේ අපි ඇත්තටම බලන්න ආසාවෙන් ඉන්න එක දකින්න ලැබෙන්නේ තමයි සෞරෝන් යාගේ බලමුදු නිර්මාණය කිරීමේ අවස්ථාව. ඒතර ඒත් එක්කම කෙලෙබෝන්න අපිට මේ සීසන් එකේදී අඳුනලා දීලා තියෙනවා. මිනිසුන්ට දෙන බලමුදු පිළිබඳව අපිට පොත්වල සඳහන් වෙන්නේ නැහැ. කාටද දුන්නේ කියලා. අපිට සඳහන් වෙනවා නියුමිනෝර් වල 3 දෙනෙක්ට දුන්නයි කියලා. නියුමිනෝර් වල හිටපු ප්‍රධානීන් 3 දෙනෙක්ට දුන්නයි කියලා. කාමුල් කියන ඉස්ටලන් රජුරුවන්ට දුන්නයි කියන එක විතරයි නාමිකව සඳහන් කරලා තියෙන්නේ මෙයාට දුන්නයි කියලා. ඒ කාමුල් කියන ඉස්ටලන් රජුරුවන්ව රිවීල් කරලා තිබුණා. ඒතකොට ඊට අමතරව තව 8 දෙනෙකුට බලමුදු දෙන්න ඕන. එතකොට ඒ කවුද? ඒගොල්ලන්ව කොහොමද මේ කතාවට ගේන්නේ? ඊට බලමුදු දුන්නාට පස්සේ ඒගොල්ලෝ කොහොමද ඒගොල්ලන්ගේ හැසිරීම සහ ඒගොල්ලෝ කොහොමද මේ රින් සර්වන්ස්ලා බාටපත් උනේ? ඊට පස්සේ ඒගොල්ලෝ රේස්ලා වෙන්නේ කොහොමද? මම හිතනවා මේ හැමදේම අපිට පියවරෙන් පියවර මේ TV සීරීස් එකේ දකින්න ලැබෙයි කියලා. ෂෝරනස්ලා හරහා අපිට දැනගන්න ලැබෙනවා රිවෙන්ඩේල් වල දර්ශන රූගත කිරීම සිදු කරලා තියෙන්නේ ස්විට්සර්ලන්තයේ ලවුටබර්නන් කියන නිම්නය ආශ්‍රිතවයි. මේ ස්විට්සර්ලන්තයේ ලවුටබර්නන් කියන නිම්නය පාදක කරගෙන තමයි මහාචාර්ය ජේ.ආර්.ආර්. ටෝල්කින් රිවෙන්ඩේල් නිර්මාණය කිරීම සිදු කරලා තියෙන්නේ. එතුමා චිත්‍රයකට පවා නගලා තියෙනවා රිවෙන්ඩේල්. ඒ සිතුවම පවා පාදක කරගෙන තියෙන මෙන්න මේ ස්විට්සර්ලන්තයේ ලවුටබර්නන් කියන නිම්නය. ඒ නිම්නයම තමයි Rings of Power කතාමාලාවේ රිවෙන්ඩේල් වල රූගත කිරීම සිදු කරලා තියෙන්නේ. එල්ෆ්ලා සහ සෞරෝන් අතර යුද්ධයට තමයි සීසන් 3 වෙනි එක ලොකුවටම මුල් අවධානය දෙන්නේ. ඒතකොට ওই විදිහට තමයි ටීසර් එක අපි ඉස්සරහ දිගහැරුණේ. මේ ටීසර් එක අනුව නම් මේක ගොඩක්ම ඩාර්ක්
පැත්තට තමයි බර වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම සෞරෝන් දැන් ඩාර්ක් ක්ලවුඩ් බවට පත් වෙලා ඉවරයි. එතකොට ඩාර්ක් ක්ලවුඩ් බවට පත් වෙච්ච සෞරෝන් මධ්‍යම පෘථිවියේ බලය පිහිටවගෙන යන අවස්ථාවලට තමයි අපි මේ 3 වෙනි සීසන් එකේදී යන්න හදන්නේ.